ආයුබෝවන් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හොඳින් ඉන්නව නේද? සෑහෙන දවසකින් තමයි ඉතින් ඔයාලව බලන්න එන්නේ. ඉතින් අපේ පස්වෙනි බබත් ඔන්න මොන්ටිසෝරි යන්න දැන් කාලය ක්‍රමක්‍රමයෙන් ලං වුණානේ. ඉතින් අද එයාගේ පළවෙනි දවස් තමයි මොන්ටිසෝරියට යන. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කට්ටියම අද උදේම පිටත් වුණේ. එයාට අක්කත් එක්ක දැන් එකතු වෙලා මොන්ටිසෝරි එකටම යන්න පුළුවන් නේ. එයාට ඉතින් දැන් එතකොට මේ අවුරුද්දේ ගියා කියන්නේ එයාට අවුරුදු 2ක් මොන්ටිසෝරියට යන්න වෙනවා. ඉතින් 5 දෙනාම මේ අවස්ථාවට 4 දෙනාම මුණ දීලා ඉතින් අන්තිමයත් ඔන්න මේ අවස්ථාවට මුණ දුන්නා කියන්නේ ඉතින් ජීවිතේ ඇත්තටම හරිය දුකක් සතුටක් වගේම දුකක් හිතුණ දවසක්. ගෙදර හැමෝම නෑ කියන්නේ දරුවෝ සේරම ටික වෙන් වෙලා ගියා කියන්නේ මොහොතකට හරි ඒක ලොකු දුකක්. ඒක අපි හැමෝටම පොදු වුණ අත්දැකීමක් වෙනවාමනේ ජීවිතේ. ඉතින් මේ පඩිපෙළේ මෙහෙම ගිහින් දාලා තනියෙන් මේ පඩිපෙළ බහැලා එනවා කියන එක හිතට හරිම වේදනාවක්. ඉතින් පළවෙනි දවසේ අපි මොන්ටිසෝරියේ හිටියා. දෙවෙනි දවසේ එක දවසයි ගියේ. මොකද දවසම මමත් ගෙදර හරිම දුකෙන් හිටියා. එයත් ඒ විදිහටම තමයි ඉඳලා තිබ්බේ. ඉතින් මට හිතුණා එක අවුරුද්දක් බබා මොන්ටිසෝරි ගියොත් ඇති කියන මානසිකත්වයට මමත් මේ සියල්ල අතරේ ආවා. ඉතින් අපි දරුවෝ අකමැත්තෙන් කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ කියන මානසිකත්වය මට තදින්ම තියෙනවා. මොකද මගේ දැන් බබාලා 5 දෙනෙක් ඉන්නවනේ. 4 දෙනෙක්ගේම අත්දැකීම් තියෙනවා. 3 දෙනෙක්ගේ ලොකු අත්දැකීමක් තියෙනවා. යාලා ලොකුයිනේ. ඉතින් මගේ ලොකුම බබත් මොන්ටිසෝරියේ 2ක් දාලා ගිහින් එයා පුළුවන් තරම්ම මාස ගාණක්ම එහෙම අකමැත්තේ යවන්න ගිහිල්ලා අඬලා මම තියාගත්තා. නමුත් මොන්ටිසෝරි එහෙම මේ අඬලා දොඩලා තමන්ගේ අම්මගේ සෙනෙහසින් වෙන් වෙලා බලහත්කාරයෙන් යවනවා කියන එකේ කිසිම තේරුමක් නැහැ. දරුවෝ ආසාවෙන් යනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ තුන්වෙනි බබා හරිම ආසාවෙන් ගියේ අයියා යන නිසා. ඉතින් දැන් මේ කට්ටියන්ගෙම අධ්‍යාපන මට්ටම ලොකු ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් ඒ නිසා දරුවෝ අකමැත්තෙන් බලහත්කාරයෙන් කිසි දෙයක් කරවන්න එපා. අපිට පුංචි කාලයනේ දරුවොත් එක්ක ඉන්න තියෙන්නේ. ඉතින් ඒ කාලේ උපරිමෙන්ම තියාගන්න තමන්ගේ නිදහසට මේ පැය දෙකවත් මම කරදරයක් නැතුව ඉන්නවා කියන මානසිකත්වයෙන් දරුවෝ කවදාවත් යවන්න එපා. මට එහෙනම් ඒක ඕන තරම්ම කරන්න තිබ්බනේ. 5 දෙනෙක්ගේ වැඩත් එක්ක ලොකු මානසික පීඩාවල් මටත් සමහර අවස්ථාවල තියෙනවා. ඉතින් ඒකට විසඳුමක් දරුවෝ පිට කරලා දාන එක ලොකු විසඳුමක් නෙමෙයි කියලා තමයි මම නම් හැම වෙලේම හිතන්නේ. ඉතින් තව දෙයක් මේකම කියන්නම්කෝ. දරුවෝ කැමති නම් මොන්ටිසෝරි එකට ඒ කියන්නේ පෙර පාසලකට යන්න නවත්තන්නත් එපා. මොකද දරුවෝ ගොඩාක් දේවල් මේ ප්‍රී ස්කූල් එකෙන් ඉගෙන ගන්නවා. ශික්ෂණයක් ඇතුව ඉන්න ඒක හොඳට තෝරලා බේරලා මොන්ටිසෝරිය මේ හොයාගන්න ඕනේ. ඉතින් අකුරු කරවන මොන්ටිසෝරියකට නම් දරුවෝ යවුවා කියලා කිසිම තේරුමක් නැහැ. ජීවිතය කියන්නේ අකුරු නෙමෙයිනේ. එක වසර ඉඳලා ඉදිරියේ හැම දෙයකටම ඉතින් අකුරු කියන දේනේ අපේ ජීවිතේ හැම තැනකම තියෙන්නේ. ඒ නිසා අකුරු කරවන්නේ නැති ක්‍රියාකාරකම් වගේ දේවල් කරන මොන්ටිසෝරියකට දරුවව යවන්න අනිවාර්යයෙන්ම හිතර ගන්න. මට ඒකේ අත්දැකීම් ගොඩාක් තියෙන නිසා තමයි මම ඔයාලට කියන්නේ. අලුතෙන් අම්මා තාත්තා කෙනෙක් වෙලා පෙර පාසලකට යන්න ඉන්නවා නම් අකුරු කරන්නේ නැති මොන්ටිසෝරියකට යවන්න ඔයා වග බලා ගන්න. ජීවිතය කියන්නේ අකුරුම නෙමෙයි. පුංචි දරුවන්ට අපිට ගෙදරදී කොච්චර දේවල් කියලා දෙන්න පුළුවන්ද? මලක් කඩද්දී ඒ වගේ තියෙන පාට, ඒ පෙත්තක තියෙන වයනය අතර දැනෙන හැඟීම, මල් පෙත්තක් නම් ගොඩාක් සිනිදු, ගල් කැටියක් නම් ඒකේ තියෙන ගොරෝසු බව කොච්චර දේවල් පුළුවන්ද? පොත පතකට සීමා නොවුන ගොඩක් දේවල් තියෙනවා අපිට දරුවන්ට කියලා දෙන්න. දැන් මල් කඩද්දී අපි එක පාටින් මල් කඩනවානේ. එතකොට ඒ වගේ තියෙන පාට සිංහලෙන්, එතකොට ඉංග්‍රීසියෙන් මේ හැම දෙයක්ම දෙමව්පියෝ විදිහට අපිට කාලයක් වැය කරන්නම වෙනවා. මොන්ටිසෝරි එකට එතකොට වෙන සුරකුම් මධ්‍යස්ථානයකට දරුවෝ අපේ නිදහස පතා තල්ලු කරන එක අපේ වගකීමක් නෙමෙයි. ඔය දැකලා තියෙනවා ජීවිතේ ගොඩාක් වෙලාවට වැඩිහිටි නිවාසවල ඉන්නවා. ඔන්න ඔය කියන ඒ කියන්නේ අපි බලහත්කාරයෙන් තල්ලු කෙරුවොත් දවසක දරුවන්ව අපටත් ඒ දේ අනිත් පැත්තට කැරකිලා දවසක ඉන්න මහා ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ.
නිසා ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් අර දවසක් මතකද මම හදපු ලූණු ගෙඩි ටික? ඔන්න ඒ වගේ ලූණු කිලෝ එකක් විතර කොළ හැදිලා. ඉතින් ඇත්තටම අද බබාලට ෆ්‍රයිඩ් රයිස් හදලා ඕනේ කියලා ඉල්ලුවානේ. ඉතින් ඇත්තටම ගෙදර බලද්දි ලූණු කොළ තිබ්බෙත් නැහැ, ලීක්ස් තිබ්බෙත් නැහැ. ඊට පස්සේ ඉක්මනින්ම මතක් වුණා හදපු ලූණු ගස්වල කොළ හොඳට හැදිලානේ තියෙන්නේ. මේ බලන්නකෝ හොඳට හැදිලා. ඉතින් ලූණු ගෙඩි 3-4ක් ඉඳවන්නකෝ. කඩෙන් ගේනේ වගේ නරක් වුණ වගේ ලූණු තියෙන්නේ. ඕන්නම් ඒකෙන් 4-5ක් අරගෙන ඉන්දෙව්වොත් ඔයාට හදිස්සියකට ගන්න ලූණු කොළ ටිකක්. එතකොට අපි ලීක්ස් කපලා අයින් කරන මුල හිටෙව්වොත් ලීක්ස් ගහ හොඳට ඇදිලා එන්න මහ ලොකු කාලයක් යන්නේ. දවස් 3-4ක් යද්දි කොළ මතුවෙනවා. ඉතින් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් වුණා. ඉතින් ඉක්මනින් ලූණු කොළ දාලා ඇත්තටම හදපුවම හරිම රසවත් මේ ෆ්‍රයිඩ් රයිස් එකක් නම්. ඉතින් අපි මස් මාළු නොකන පවුලක්නේ. ඒ නිසා ඉතින් මේකට බිත්තර මේවා එකතු කරන්නේ නැතුව එළවලු වර්ග විතරක් තමයි අපිට දාන්න තියෙන්නේ. ඉතින් දාලා ලූණු කොළ අන්තිමට බත් එක එළවලු දාලා ටෙම්පරාදු කරලා අන්තිමට ලූණු කොළ ටිකක් වැඩිපුර දාගත්තාම හරියම රසවත් වුණා බත් එකත්. ඉතින් අද දවස හරිම සිම්පල් විදිහට ගෙවිලා ගියා. ඉතින් බබාලත් එක්ක හැම වෙලේම කාලය ගත කරන්න හිතාගන්න. බයිසිකල් පැද්දා, බබාලත් එක්ක සෙල්ලම් කරා. ඒ දේවල් අමතක කරන්න එපා. ඉතින් විවේකයක් නැහැ කියලා මින් නැතුව පුංචි කාලයක් හරි දරුවෝ වෙනුවෙන් ගත කරන්න වෙලාව වැය කරගන්න හොයාගන්න. ඔයාලා මේ වෙද්දිත් දන්නවනේ වැඩිහිටියෙක්ගේ මොලේ 90%ක් පුංචි දරුවෙක්ගේ අවුරුදු 6 වෙද්දි වැඩිලා ඉවරයි. අවුරුදු 4 වෙද්දි 80%කුත් ඉපදිද්දි 25%කුත් දරුවෙක්ගේ මොලේ වර්ධනය වෙලා ඉවරයි. ඉතින් මේ පුංචි කාලේ අපි හරියට දරුවන්ට දැනුම, අවබෝධය, කුසලතා මේ හැම දෙයක්ම දෙන්න ඕනේ කියන එක අමතක කරන්න එපා. අයින පුංචි කාලේ හරිම සතුටින් සැහැල්ලුවෙන් ආදරෙන් එකිනෙකත් එක්ක ඉම්මු කියන පණිවිඩය තමයි මට ඉතින් හැමදාම දෙන්න තියෙන්නේ. ජීවත් වෙන්න තියෙන්නේ මහා ලොකු කාලයක් නෑ, පුංචි කාලයයි. ඉතින් සතුටින් ඉම්මු හැමදාම සතුටින් පරිස්සමෙන්.